මිනිසුන් ගැවසෙන මන් පෙත් වලින් තොර නිශ්ශබ්දතාවය රජයන කාලය නතර වී ඇතැයි පෙනෙන අසිරිමත් වනයකි. මීදුමෙන් වැසී ඇති පුරාණ ගස් සදාකාලිකවම නිසල බවක් පෙන්වන මහ විශාල පර්වත කෘමීන් පක්ෂීන් රුදුරු වන සතුන්ගින් ගහන ජීවයෙන් පිරි සජීවී ලෝකයක්. මෙකී පරිසරයේ වෙහෙසකර තරණයක යෙදෙන තම ශක්තියේ සීමාවන් ඉක්මවා අපේක්ෂිත ඉලක්කය කරා නොපසුබටව ළඟා වෙන ගවේෂණ කණ්ඩායමකි. හුදු ජයග්‍රහණයකට එහා ගිය මිනිස් පහසින් තොර වූ වනගත පරිසරය සමග මුහුවීමටත් එහි රහස් හා ස්පන්දනය විඳීමටත් ලොල් වූ ස්වභාව ධර්මයට පනමෙන් ලැබී පිරිසකි. මෙය වික්‍රමයකට වඩා වැඩිමනත් දෙයකි. උත්සාහය නම් මෙවැනි කඳු තරණයක ඇති ප්‍රතිලාභ ගස්වැල් වලින් ලැබෙන ජීව ශක්තිය සතුන්ගේ නාද තුලින් ලබන මානසික සුවය ඇලදොලින් පිපාසය නිවා ගැනීම තුලින් ලබන ආත්මීය සුවය පිළිබඳ දැනුවත් කිරීමකි. ඉතින් එය තමන් වෙනුවෙන් පමණක් නොව සියලු ජීවීන්ගේ පරිහරණය වෙනුවෙන් රැකිය යුතු බව ඉල්ලා සිටින පණිවිඩයකි. මේ ඔවුන්ගේ ඒ උත්සාහයයි. දැන් කට්ටිය කෑම කනවා. මේ උදේ කෑම කනවා. මෙතන උඩහ තියෙන්නේ සිරිපාදේ යන ට්‍රේල් එක පුරුවිට රත්න පාර. වර්ණගල ඇල්ලේ වතුර තත්ත්වය අඩුයි. මේ ඩෑම් එක පායගෙන නම් මේ පැත්තෙන් අපිට යන්න තියෙන්නේ මේ පැත්තට. මේක තමයි අද දවසේ අපේ ට්‍රේල් එක වෙන්නේ. 1.6 මෙතනද? අපේ සෙකන්ඩ් ටයිම් මම මේ කෑම කන්න තමයි ඉතින් දැන් බලාපොරොත්තු සියල්ල ගමනට සූදානම්. ඉතින් ට්‍රේල් එක අපි දැන් වර්ණගල ඇල්ලගාවින් පිටත් වෙනවා. මේ ට්‍රේල් එක මේ හයික් එකට ඉන්නේ ඉස්සරහ කට්ටිය ඉස්සරහටම ගිහිල්ලා ඒක තමයි අපේ ටීම් එකේ කට්ටිය තමයි මේ ඉන්නේ. මේවට අපිට වෙනම ගෙවන්න ඕන නේද? මේ වර්ණගල ඇල්ලට එකතු වෙන තවත් දියපහරක නැවිච්ච ඇල්ලක් කුඩා වර්ණගල ඇල්ල. අපි දැන් මෙතනින් තමයි ට්‍රේල් එක තියෙන්නේ අපිට අපේ ගමනාන්තය දක්වා යන. This is not an easy task. This is how we are moving. Nobody is giving up. Hurry. What are you doing? මට ඕනේ මේ ක්‍රොස් එක පොඩ්ඩක් අපි හිතනවා මාරු නෑ කියලා. අපිට පුළුවන් ඒක කරන්න පුළුවන්. This is how the south
how it is moving. Superb. What about you? What about you? Exhausted. Oh. Why not? This is the second time. ට්‍රම්ප්ගේ ඇක්ෂන් එකක්ද? ට්‍රම්ප්ගේ ඇක්ෂන් එක. ට්‍රම්ප්ගේ මේ පෝස් එකක් ඒ පෙන්නුවේ අපිට මාර එන්කරේජ්මන්ට් එකක් ඒක. ඔව්. You are totally encourageable. I don't follow Trump, but You don't follow Trump, but you follow Chamat now. මේ හයික් එකේදී ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනේ. ප්‍රවේශම් වෙන්න ඕනේ මෙන්න මෙයාගේ. මොනවද කියලා දන්නවනේ? කටුකිතුල්. අඩියෙන් අඩිය අපේ එලිවේෂන් එක ගේන් කරනවා 1500ක් පනින්න ඕනේ ඇත්තටම අපේ පොයින්ට් එකට අපේ ඩෙස්ටිනේෂන් එකට. මේ විදිහට තමයි ගමන දැන් සිද්ධ වෙන්නේ. පේනවනේ ඔයගොල්ලන්ට හයික් එක කොච්චර දරුණුයිද කියලා. මේ මේක තමයි එෆර්ට් එක. මේ පේනවනේ ස්ටෙප් බයි ස්ටෙප් මේගොල්ලෝ උඩටම නගිනවා. කොන්ටුවර්ස් වලින් කොන්ටුවර්ස් වලට මාරු වෙවි. හංසක 70ක 70 ඩිග්‍රී හයික් එකක් දැන් තියෙන්නේ 70 degrees 990. ඔව් මේ වෙලාවේ අපේ එලිවේෂන් ගේන් එක 990 meters වෙනවා. ඕක තමයි හයික් එක. අපේ ඩෙස්ටිනේෂන් එක වෙනකන් අපි මේ නැග්ම කරනවා. අපි පොඩි ෆ්ලැට් ටෙරේන් එකකට ආවා. ගස්කොලන් ගොඩක් තිබ්බත් ෆ්ලැට් පාත් එකක් ඇත්තරම මේක මේ හරියේ රෙඩ් පාත් එක තමයි මේ වෙලාවේ අපි දැන් යන්නේ. හරි අපුරු ගමනක්, සුන්දර ගමනක්, සුන්දර මිනිසුන් කණ්ඩායමක් එක්ක අපි මේ යන්නේ. අපේ පළවෙනි රෙස්ටින් පොයින්ට් එකට දැන් ඇවිල්ලා ඉන්නේ. Hey, how are you? Nice, 10 minutes, yeah, 10 minutes. How about the experience? What type of experience you get? Amazing. Oh, me. මෙතනට දැන් මේ රෙස් කරන දැනට ආපු පළමු සෙට් එක තමයි ඔය ඉන්නේ ඉස්සරහ. මේ ආපු ට්‍රැක් එකේ අපි නිශාන්ත් එකේ මේ දැන් ආපු එක රොස් For the comments. පාරදී ගියා. නෑ නෑ 12 පාරදී නෙවෙයි අපි ආවේ. I think this is the most difficult hike. Yeah, among the hikes what I have done. So what about the experience? What do you think? It's really hard. Yeah, it's really But you enjoy, right? hard. Oh, but, they- yeah, Kina really hard. enjoy. Still you can manage that. and හොඳට enjoy කරලා. Yeah. පස්ස බිම ඇනිලා එහෙම enjoy කරලා ඇති. We had a lot. With Vaji. Oh, මෙන්න මේ ඇවිල්ලා තියෙන වරු භාණ්ඩය මේ. ග්ලූකෝ රස මාමේ එකක් අතට දාන්න මාමේ. You know why it's more difficult? If there's no track, all the other hikes what we did, උදේ නෝ some kind of track Yeah. is there. So That's this, the thing. Chief. so we, Those are really, that's yeah, really this easy. is really the jungle. This is a real experience. Real experience. This is a real trekking or hiking, actually hiking. Hiking.
අලසේ දන්නවද අපි තාම මීටර 650 ඇවිල්ලා තියෙන්නේ කියලා? I'm alive and kicking. යා වජී කට පොඩ්ඩක් මං ගන්න මේ කට ඇරලා තින්න වෙලාව. නෑ නෑ. How do you pick it? ක්‍රාෆ්ට් චීස් එක මේ මික්ස් කතා ටිකක් කිව්වද බලන්න. උගා පානකට මම මේ cheese එක මේ carved ඔව් ඒක තමයි. දැන් මෙතන බ්‍රෑන්ඩ් නේම් එකක් ප්‍රොමෝට් කරන ක්ලයින්ට් එකක් යන්නේ. මැලිබන් කාර්යය නාත වෙලා ඉන්න ඌට නෑ. ඌ ගැන සඳහනක්වත් නෑ. අවුවත්. නේ Melbourne cream correct. මේ අසෙල අර අලිය බෝට්ටුව. ඉස්සරහින් අලිය බෝට්ටුව දාලා තියෙනවා. ඒකනේ මේ වජිරා. වජිරා. කොම්මනර එනිලා ආවේ අර කනග ඩෝනාස්. ඩෝනාස් කවුද ඉතින්? ඒවන ගන්න එපා. අමතක කරලා දාමු ඒවල ආය අවසන් එපා. ඒවා අතීතේ වාර දුන්නා. මම මට බයිනෝ කියලා. මම ඒකයි ගෙදර ගිහලා කියන්නම් කියන. එතනින් තමයි වේල් එක වැටලා තියෙන්නේ. හරි හරි හරි. හයික් එකේ ඉතින් උච්චතම අවස්ථාවක් නේ. කලක් උඩ. මම කියන්නේ කොහොමද? එලිවේෂන් එක තියෙනවද ගේන් එක? 1104, 2.85 kilometers, 4 hours and 55 minutes. ඔකයි ඉතින් අලුත්ම ස්ටැටිස්ටික්ස් අපේ ඇක්ටිවිටි විදියට තමයි දැන් යන්නේ. මෙතන අංශක 85කට විතර ඇන්ගල් එක නැග්මක් තියෙන්නේ. Yes, this is hilarious. This is not chilly. Absolute torture, yes, but this is a great advantage. It's going to be අන්න හරි. ඒකල්ල ගන්න. මේකට කකුල් තියන්න ඕන හොඳට. අන්න හරි. right. Okay. He's not quick. Yes. Definitely. Oh. හරි හරි නවත්ත ගත්තා. ඒක හරි මං. Oh. Is everything okay? කකුලෙන් නවත්ත ගත්තේ ඒක. ෆුට්බෝල් ගහලා තින්න හොඳයි. අර මේක අත්ත අස්සෙන් එන්න ඕන.
ෆුට්බෝල් ගහලා තියෙන ඉන්න හොඳ. මේකත් තියෙන බලන්න ඔය කිතුල් මේ අත්පත් තියෙනවා. රයිට්. නැත්තම් එන්න ඕනේ කොහොමද? මේ නැති ඔය අතු කැල්ල තියෙන්නේ. ඒ අත්තට ඇටු වෙන්නේ නැත්නම් උතුනේ ඔය කිතුල් තියෙනවා. නේද නේද වරද? බෝතලේ ඔය බෝතලේ අරන් ගියා. ගන්න මට. ඔබේ බෝතලේ පල්ලේ. හරි හරි. ඒත් මයි බෝතල්. Yes. හරි හරි. නොවිදිර වැඩ සිද්ධ වෙන්නේ. highly adventurous. ඔයාට පුළුවන් තනියම? ඔව් දැන් right okay right perfect. So it's my turn, no? Right. දකුණු ලෙස්සනවා. අස්සේ ගිහින් ලස්සයි. මේ යන්නේ තියෙනවා. එහෙම. පල්ලේ ගන්න. මේ පැත්තෙන් ආවේ ඒ වුණාට මෙහෙන් ට්‍රේල් එකක් තියෙනවා පල්ලෙහා ඉඳලා එන ට්‍රේල් එකක් මෙතන පෙන්වනවා මේ ගල මාක් එකක් කරගන්න ඕනේ ලෑන්ඩ් මාක් එකක් කරගන්න ඕනේ මෙහෙන් එන පාරකුත් තියෙනවා අපි යනකොට බලන්න ඕනේ කොහොමද වහිනකොට ඒක කොයිතරම් දුරට නිවැරදිද කියලා අපි දැන් ආවේ නම් මෙන්න මේ පැත්තේ අපිට යන්න තියෙන්නේ මේ පැත්තට දැන් අපි මේ ස්ට්‍රීම් එක එන පාර දිගේ තමයි යන්නේ උඩට යන ගමන ස්ට්‍රීම් එක එන පාර දිගේ වතුර පාර දිගේ ඉස්සරහට යන්නේ පුංචි නැග්මක් තියෙනවා අපිට අපි දැන් රේල් එකේ ඇවිල්ලා මේ හයිට් එකේ දැන් එడ్ජ් එකටම ඇවිල්ලා ඉන්නේ. පල්ලෙහා ගොඩක් ඒවල් පේනවා දැන් මේ වෙලාවේ. පල්ලෙහා ප්‍රදේශය පේනවා. ඉතින් මේ එడ్ජ් එකේ අපි දැන් ඉතුරු ටික යනවා අපේ ඩෙස්ටිනේෂන් එකට. එడ్ජ් එකේ දැන් අපි මේ ඉස්සරහට ගමන් කරන්නේ. අපේ ගමනාන්තය දක්වා තාපොඩි රෙස්ට් එකක්. නූඩල් එක හදන්න ලීටරයක් දෙන්න. දැන් මෙතන යන්නේ වතුර කතාවක්. වතුර උඩ නැහැනේ. දැන් ගෙනාවු බොණ්ඩ ගෙනාවු ඒවත් එමලා පීදා ගන්න ලයින් එකක් තමයි තියෙන්නේ. දැන් කොහේ පීදාන්න වෙයිද කියන එක ප්‍රශ්නයක්. සයිඩ් එක කොහෙද? ලොකු වතුර ප්‍රමාණයක් නෑ පල්ලෙන් ගෙනාවේ බෝතල් වලටයි බැඩර්ස් වලට ගෙනාවා ඒ ටික විතරයි තියෙන්නේ පඳුරකට වැටෙන්නත් වාසනාවන්ත වෙන්න ඕනේ මේක නගිනවා කියන්නේ ලීඩ් වැඩක් නෙමෙයි මම පෙරලිලා යන්නේ නැතුව පඳුරකට වැටෙනවා කියන එකනේ අපි මේ විතර ඇවිල්ලා කරන පිස්සු කෙලින අරම ඒ ඔක්කොම උන් වෙලත් අපි හිතන්නේ මේක එකපාරක් හරි නගින්න ඕනේ කියලා ඔල්රයිට් එච්චර ලොකු හානියක් නෑ ඔන්න අපි මුල් වලට දකින්න
සීනරි එක පලාබද්දල පල්ලෙහා තියෙන ප්‍රදේශයේ පලාබද්දල ප්‍රදේශයේ දර්ශනය තමයි මේ පේන්නේ. දැන් තාම අපේ ඩෙස්ටිනේෂන් එකට ආවේ නැහැ. මේ දැන් හයික් එකේ දැන් අපි එජ් එකේ තියෙන අවසාන කොටසේ පල්ලෙහා පලාබද්දල ප්‍රදේශයත් තව අනිකුත් ගම්මාන වල දර්ශනය තමයි මේ පේන්නේ. You made it. We achieved. I'm gonna eat. අපි I'm අවසානයේ අපේ ඩෙස්ටිනේෂන් එක තාම කිව්වේ නැහැ. තාම වීඩියෝ එකේ තාම කියලා නැහැ ඩෙස්ටිනේෂන් එක මොකක්ද කියලා. ඔබ කියපො ඔබ කියපො. නිකන් බැලුවාම පේනවද මොකක්ද කියලා කාට හරි හිතාගෙන ඉන්නවා. එහෙනම් ටයිටල් එක ඉස්සලා දාපුවම කොහොමද දන්නවද? හරි අපි මේ කුණුදිය පව්වට ඇවිල්ලා ඉන්නේ. කුණුදිය පව්වේ එනකොට කුණුදිය පව්වට එනකොට පොඩ්ඩක් ඉතින් හැන්ද වුණා. අපේ ටීම් එකේ ෆුල් එෆර්ට් එකකින් තමයි වැඩේ කෙරුණේ. දැන් මේ වෙලාවේ ටෙන්ට් ගහන වැඩේ යනවා. ඔය ඉස්සලා ආපු සෙට් එක තමයි දැන් ටෙන්ට් එක රත ගහලා තියෙන්නේ. ඔව්. ඉතින් අපි කුණුදිය පව්වට ආවා. හරිම හાર્ඩ් ගමනක්. ෆිට්නස් ඉතින් උපරිම තියෙන්න ඕනේ. මේ වගේ ගමනක් එනවනම්. උපරිම ෆිට්නස් තියෙන්න ඕනේ. මේ වගේ ගමනක් එනවනම්. අපි කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා. මීදුම මෙලෝ දෙයක් පේන්නේ පල්ලෙහා හෙල පේනවනේ. මේ අපේ සෙට් එක දැන් ටෙන්ට් ගන්නවා. මීදුම තදින්ම එනවා ඔන්න උඩට. අපේ සෙට් එක දැන් ඔන්න ටෙන්ට් ගහන්න පටන් ගත්තා. මේ දැනුයි ආවේ කුණුදිය පව්වට. කුණුදිය පව්ව මේ සිරිපාදේ තවත් දැවැන්තෙක් වෙන කුණුදිය පව්ව. ආපු ගමන් පොඩි වීඩියෝ එකක් ගත්තා. හැබැයි ඉතින් පල්ලෙහා මෙලෝ දෙයක් පේන්නේ සම්පූර්ණ මීදුමෙන් වැහිලා තියෙන්නේ. අපිට මේක ඇත්තටම දැක බලා ගන්න වෙන්නේ සම්පූර්ණ විස්තරයක් දෙන්න වෙන්නේ මෙතන ඉඳලා දකින්න පුළුවන් දර්ශනය ගැන. හෙට තමයි හෙට උදේ අපි ඒකේ වැඩේ බලමු. දැන් අපි කෑම කන්නත් ඕනේ. දවල් බත් එක තාම කාලා නැහැ. ටෙන්ට් ගහන්න ඕනේ. මෙතන ජීවිතේ ගත කරන්න දැන් සූදානම් වෙනවා. නෑ මේක මගේ බෑග් එක. අර මගේ ටෙන්ට් එක. මෙතන ජීවිතේට දැන් අපි කිව්වම අපිට මෙතන ඇතුල් වෙන්නයි දැන් try එක. ලහි ලහියේ ඔන්න ටෙන්ට් ටික ගහන කාර්යයක් පටන් අරගෙන තියෙනවා. මේ සෙට් එක. ඒ ඇස්සේ මෙහෙද බත් කනවා. දවල් බත් එක මිස් වෙච්ච අය. යාගේ බෑග් එකේ තමයි. යාගේ බඩ තමයි ඉන්නේ. බත් එක රත ගහන්නත් මගේ අදහසක් තියෙනවා. අපි බලමු. නෑ දුමාරු කරනවා. රයිට්. මම මොනවද ටැක් තියන්නත් ඉස්සෙල්ලා කරේ. මේ ටික රෙකෝඩ් කරන එක. බලාපොලේ ඉඳලා මම කැම් කනවා. රයිට්. මීදුමේ ඉඳලා. ජය වේවා. ජයවා. එහෙනම් අපි ආවා. ඇත්තටම ඉතින් එළියේ ලොකු මීදුමක් තියෙනවා. එළියේ ලොකු මීදුමක් තියෙනවා. ඉතින් මීදුම නිකන් වර්ෂාවක් ලයින් එකට පොඩ්ඩක් ආවා. අපි දරබඩ ගාලා බූට්ස් අරව මේව ටික දාලා ඇඳුම් ටික ඇතුළට අරගෙන දැන් මේ කට්ටිය වැඩ.
ඒ වුණාට මෙන්න මේකත් මෙතන කවුරු හරි සූදානම් කරලා මේ කවුද කියන දේ ප්‍රශ්නේ. ඔව් දැන් කවුද කියන එකයි ප්‍රශ්නේ. මේක මේ ලෑස්ති කරලා තියෙනවා. තාම මම හිතන්නේ ආරාධිතා මුත් ඇවිල්ලා නැහැ. ආරාධිතා මුත් වෙනකන් තමයි මේ බලාගෙන ඉන්නේ. ඒක තියාගත්තර කොහොමද? මේක මොකක්ද කියලා දන්නවනේ. ඉතින් මේ අපේ අලුතෙන් එකතු වෙච්ච සමාජිකයා නෙස්ටා මෝල්ට් එකක් එක්ක දැන් මේ අමුතුම වයිබ් එකක් මේ බූට් සින්දු මෝල්ට් සමග බූට් සින්දු. නෙස්ටා මෝල්ට් සමග බූට් සින්දු මේ අවස්ථාවේ දැන් නෙස්ටා මෝල්ට් වලට මේක අහගන්න. කියන්නේ ප්‍රේක්ෂකයනි මේක අහගන්න. මේ කුණුදිය පව්වේ බූට් සින්දු නෙස්ටා මෝල්ට් සමගින් ඒක නම් නියමයි. ඒ හොඳයි. සෙට් උනායි නේ. නියම. ඒ කියන්නේ කාට කණ්ඩ ඕනේ නැද්ද ඔය ගහුවට පස්සේ? මංගුවට උඩින්. අන්න ඒ හැදින් වගේ මොකෝ මේ ඇඩේට පේන්න ගන්න එපා. ඒ කියන්නේ ඉස්සරහා මූණතක මෙතන එකක් ඕනේ මට ස්ටිල් එකක්. සෙටින්ග්ස් එක ඔෆ් කරන්න. මේක බලන්න තමයි ඕනේ මම. මේ තියෙන එක නේද මේ ෆෝන් එක? නෑ ඔය තිබ්බේ. يعني බහුවලා ඔය තිබ්බේ. මෙතන දීප්පේ. ඒ තමයි කිව්වේ. කියලා දෙකක් විතර තමයි එකක් බෑ. ඊට ඉල්ලනවා. ඒකයි සමහරයි. කොයි එක්ක වැඩි වෙයි. good morning. Good morning. මේ මොනවද ඉර දැන් නැගගෙන එන වෙලාවේ අපි කුණුදිය පව්වේ එපා එපා. ඇක්ටිවිටීස් මේවා තමයි. මේ සීනරි එක ලේසියෙන් දකින්න බැරි දර්ශනයක් ඇත්තටම තියෙන්නේ. මේක ඉතින් ෆොටෝස් අරගෙන රෙකෝඩින්ග්ස් ෆොටෝස් ගන්න ඒවා තමයි මේ වෙලාවේ සිද්ධ වෙන්නේ. දැන් ආයෙ එළියට ගන්න දෙන්නම්. මේ අපේ සෙට් එක ෆොටෝස් වීඩියෝස් වල නිරත වෙලා ඉන්න අවස්ථාව. අනේ එහෙම කොහෙද යන්නේ? මෙතෙන්ට නම් මචං පලාවද්දලොම් පේනවා. ඔතනට පේනවා. පලාවද්දලොම් පේනවා. පේනවනේ. කොහොමද බං? දැන්ද බං? වෙන ගන්නවද? උදේ පහ එන්න එපා. ප්‍රේම කරන්න. පේන්න. ඔබ මට තියෙනවද ගන්න? ඔව්. මාව දෙයක් තියෙන්නේ. පස්සට යන්න බවුද? දැන් මේ වෙලාවේ සිරිපාද කඳු පන්තිය සිරිපාද පසුබිම් කරගෙන දැන් ඉර පායන වෙලාව අපි ඒකත් බලමු. කුණුදිය පවුව ඉඳලා ඔන්න අපි මුලින්ම ඉර දකිනවා අද උදෑසන මේ ඉර දකින වෙලාව දැන් කුණුදිය පවුව ඉඳලා කුණුදිය පවුවේ ඉඳලා ඉර දකින්න විදියනේ. yes ඔන්න සම්පූර්ණ ඉර දැන් ඒ කඳු පන්තියේ සිරිපාද කඳු උදුන් උඩින් දැන් පායලා තියෙන වෙලාව සම්පූර්ණ ඉරම අපිට දැන් දකින්න පුළුවන්. සිරිපාදේ පසුබිම් කරගෙන තියෙන දර්ශනය ඉර කොච්චර මේවද කියන්නේ මට කන්ට්‍රෝල් එක කරලා බලන්න මේකෙන් බලන්න.
අපි දැන් ආපහු මුදිය පහුව ඉඳලා දැන් පහළට යනවා. තාම දුෂ්කර මාර්ගයක් ඔස්සේ. මේක තමයි ඉතින් පාර වෙන්නේ. පාරවල් හදාගෙන හොයාගෙන තමයි යන්න වෙලා බඩ ගාගෙන. ඔව්. බැස්මත් ඉතින් බැස්මක් තමයි. මේ වගේ බැස්මක් නම් දැකලා නැහැ. බහිනවා. මේක ලයිෆ් ටයිම් තින් එක්ස්පීරියන්ස් එකක් කවුරු හරි එන කෙනෙක්ට. ඇවිල්ලා බහැලම බලන්න ඉතින්. Sheer will that you need to do this. තියෙනවා හෙලක්. ව්‍යාපාරේ වතුර නෑ අර ඕගොල්ලන් අපිට හම්බෙච්ච හරි විදියට. විශාල හෙලක්. මෙතන. යනවා ඉතින් පල්ලෙහාට. no. ඒ කියනවට ඉතින් අපි කියන undisclosed locations වගේ තියෙනවා. මහන්සි වෙලා ඇන්ද මේ මැප් එකේ වීම් එකට දැන් ආවා. උඩින් ඉඳන් බලාගෙන අහසින් ඉඳන් බලාගෙන දැන් ඇන්දා. මේ ස්ට්‍රීම් එක අයිනෙන් තමයි ගියේ. මේ හරිය ගොඩක් ගස් කොළන් එක්ක ඇත්තටම අපිට මේ යන්න අමාරු තත්ත්වයක් තියෙනවා. නමුත් සමහර තැන් තියෙන ස්ට්‍රීම් එකේ යන්න පුළුවන්. මේ උඩින් ස්ට්‍රීම් එකට සමාන්තරව පැරලල් තමයි අපි ඇත්තටම දැන් පල්ලෙහාට ආවෙත්. සමහර තැන්වල අපි ගොඩක් වෙලාවට උඩ නැග්ගෙත් එහෙම තමයි. මේ ස්ට්‍රීම් එකේ තියෙන ස්ට්‍රීම් එකේ ඉගේ හෝ ස්ට්‍රීම් එකට පැරලල් ගියාම ඒ පල්ලෙහාට යන එක ලේසි. මේ කාලෙකින් ට්‍රැවල් නිසා වතුරත් ලොකුවට නැහැ. කොහොමත් උඩ හරිය ලොකු වතුර ප්‍රමාණයක් මේ දොළ පාරවල වල ගලන්නේ නැහැ. වැස්ස කාලේට තද වර්ෂාව කාලේට තමයි මේවා බොහොම වේගෙන් පහළට ගලා බහි. ඉතින් අපි පසු කර යන සහ පසු කර එන දොළ පාරවල් තමයි පහළට බහින ගෲප්ස් දෙකම මෙතන ඉන්නවා. අපිට හම්බෙච්ච කැම්පස් වල ගෲප්ස් දෙකම මෙතන දැන් පහළට බහින. ඕක දෙන්න වදන වෙන දැන් මම බෝතල් එක දෙන්න. ඒකටද? උතරේ පුළු. කොච්චර අමාරුද කියනවනම් ඉතින් අපේ අමාරුව පැත්තකින් තියලා
ඉතින් තව අමාරුවක් අරකට අරගෙන තියෙනවා. උදානේ. ඒත් අමාරු නෑ අපිට. ඒත් අපිට අමාරු නෑ කියහන්කොනේ. වරලන. මේ අර බෝනස් දෙන ඒවා. අර ජිම් වලට ගියාම බෝනස් දෙන්නේ මේ වලින්. මේ විදියට. ගම වාඩි ඔයා ඊළඟ කකුල ගියද? ඊළඟ ස්ටේජ් එක වාඩි වෙන්න. හරි. අතන අවුලන්නේ. අතන මෙන්න. දැන් තියන්න මෙන්න. දැන් ආයෙ වාඩි වෙන්න. මෙතන නේද? රයිට්. ඕකේ. පොඩි එන්නා. බිම වාඩි වෙන්නේ. පස්ස තියෙන. වයින් ඔය හැරෙන්නකෝ. පොඩ අකත බුත් නෑ මට යට. හරි ආපහු එනවා. හරි මාත් අල්ලගෙන ඉන්න. ඔයා මගේ අත අල්ලගෙන. හරි දැන් බයි. හරි ඕමෙන් ඔයා ලෙස්සලෙන් පස්සේ යන්න. දැන් ඊළඟට අර මේ බල්ලි ඔයාගේ පැත්තට ගන්නකෝ අත. අසෙල ඔය පැත්තට. මේ කාමරේ ඉන්න පැත්තට බස්. හරි කැමරා ඇතුලේ පැත්තට. හරි බයි. අල්ලගෙන කොහොමද? මේක බලන්න උදේ අතත් හරි. වර්ණකල ඇල්ල ගාවින් කුණුදිය පව්ව චාරිකාවේ නිම කළා. හොඳට නෑවා. ඒ වගේම කෑවා මෙතන දැන් කෑම හදාගෙන චාරිකාව නිමයි අත්දැකීම් බහුලයි අලුත් යාළුවෝ මිත්‍රයෝ ඇති වුණා. දැන් කෑම හදලා කාලා බීලා දැන් කෝප්ප ගුගන් හොදලා අස් කරලා ඒ ටික දැන් කරගන්නවා. දැන් නානාය නානවා. මම නම් නාගත්තා. මේ දෙන්නත් හොඳට නාගත්තා. ඉතින් දැන් ඔය විදිහට අවසාන වැඩ ටික කරගෙන යනවා මේ අපේ චාරිකාවේ. වර්ණගලැල්ල මෙතනින් තමයි පටන් ගත්තේ. රේල් එක අපි පෙන්නුවා. මෙතනින් අපි උඩට ගියේ. හරිම සුන්දර පරිසරයක්, හරිම සුන්දර චාරිකාවක් අත්දැකීම්. ඒ වගේම හරි චැලෙන්ජිං තැන් අපිට ගොඩක් හම්බුණා. බාධක අභියෝග ඒ කිසි දෙයකට සැලුන්නේ නැහැ කවුරුත්. හැම කෙනාම Tamanට පුළුවන් උපරිමයෙන්ම කරලා චාරිකාව නිම කරා. ඉතින් අපි මේ ගිය ගමනත් ඇත්තටම මට කියන්න ඕනේ ගිය තවත් හොඳම චාරිකාවක්. ඒ වගේම අපි බොහොම පරිසර හිතකාමී ලෙස තමයි මේ චාරිකාවට මේ සහභාගී වුණේ. කිසිම කෙනෙක් කාපු දීපු දේවල්, ගෙම්ච්ච දේවල්, ඒ දේවල් කිසි දෙයක් ඒ තැන්වල දාලා ආවේ නැහැ. ඉතින් අතරම ඒක කොහොම ලොකු දෙයක්. පරිසරයේ පැත්තෙන් ගත්තාම අපි යන කරන කියන දේවල් තැන්වල අපේ සලකුණු පාසලතුණක් කියලා එනවා මිසක් අපි ගෙනියන දේවල් පොලිතින් පරිසරයට අයිති කර දේවල් ආපු දීපුව හැමතැනම විසි කරලා එන එක කවදාවත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මේ පරිසරයත් එහෙමයි. ගම් සුන්දර පරිසරය ශ්‍රී පාඩුවේ තියෙන. ඉතින් මේක ආරක්ෂා කරගන්න එක අපි හැමෝගෙම වගකීමක්. මම මේ බලන හැමෝගෙම ඉල්ලන දෙයක් තමයි පුළුවන් තරම් පරිසරයට ආදරය කරන්න. සංචාරය කරන්න යන එන හැම තැනකම තමන්ගේ පාසලකුණු විතරක් තියලෙන්න. වෙන කිසි දෙයක් දාලා අමතක කරලා එන්න එපා. මේ පරිසරය අපි එකතු වෙලා රැකගත්තොත් පමණයි තවත් ඉදිරි අපේ පරම්පරාවලට මේ දේවල් භුක්ති විඳින්න එන්ජොයි කරන්න මේ වලින් විඳින්න අවස්ථාවක් හම්බෙන්නේ. අන්න ඒ වගේ අපි මේ අවස්ථාවේ කටයුතු කළොත් තමයි මේ ඉදිරි පරම්පරාවල් වලට ඉදිරියට මේ දේවල් තියෙන්න පුළුවන්. සතා සීපාව ගහකොළ මේ හැමතෙම
කරුණාව දක්වන්න, ආදරය කරන්න, පරිසරය විඳින්න, පරිසරයත් එක්ක මුහු වෙන්න, අනුගත වෙන්න, පරිසරය ඒ වගේම ආරක්ෂා කරන්න. එන ඔයගොල්ලෝ හැම දිනාටම සුබ දවසක් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන අපි මේ චාරිකාව අවසන් වුණු බව ඔබ සමග ගන්නවා සිටිනවා.